අද දෙසැම්බර් 29 වෙනිදා. ශ්‍රී ලංකාව අලුත් ඉතිහාසයක් ඔන්න අද ලියලා තියෙනවා. වසර 7ක කාල සීමාව පුරාවට ලංකාවට වැඩිම සංචාරකයන් ප්‍රමාණයක් ආපු අවුරුද්ද විදිහට තිබුණේ 2018 පිහිටලා තිබ්බ වාර්තාව. ඔන්න අද උදෑසන නිල වශයෙන් ඒ වාර්තාව අපි බිඳ දමනවා. ඔන්න මේ වෙනකොට ශ්‍රී ලංකාවට සංචාරකයන් ලක්ෂ 23කට ආසන්න සංඛ්‍යාවක් ඇවිල්ලා ඉවරයි. ඉතින් අද උදෑසන නිල වශයෙන් මේ වාර්තාව අපි අලුත් කරනවා ශ්‍රී ලංකාවට වැඩිම සංචාරකින් ප්‍රමාණයක් ආපු අවුරුද්ද විදිහට. ඔන්න දැන් අද වෙනකොට ලංකාවට ඇවිල්ලා තියෙන සමස්ත සංචාරකින් සංඛ්‍යාව 23,797ක ප්‍රමාණයක් ඔන්න අද වෙනකොට ලංකාවට ඇවිල්ලා තියෙනවා. මීට කලින් තිබුණ වාර්තාව දිහා බැලුවොත් එය 23,33,796යි. ඉතින් ලංකාව නැගී සිටින බව අපිට බලන්නට මීට වඩා තවත් සාක්ෂි අවශ්‍ය නැත. මෙම ජයග්‍රහණය ජාතියේ සංචාරක ගමනේ තීරණාත්මක මොහොතක් සනිටුහන් කරන අතර ප්‍රමුඛ ගෝලීය ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාව කෙරෙහි ඇති ඔරොත්තු දීමේ ශක්තිය සහ අලුතින් ඇති වූ විශ්වාසය පෙන්නුම් කෙරේ. සංචාරක ශ්‍රේෂ්ඨය ශ්‍රී ලංකා ආර්ථිකයේ ප්‍රධාන ස්තම්භයක් ලෙස අපිට පෙන්වලා දෙන්නට පුළුවන්. දිට්වා සුලි කුණාටු ඒ විවසන වගේ මහත් වූ අභියෝග මැද්දේ මෙම සන්ධිස්ථානයට ළඟාවීම සංචාරක කර්මාන්තය සහ එහා සම්බන්ධය පැදුරු පාර්ශවකරුවන්ගේ ශක්තිය සහ සමගිය පිළිබිඹු කරන බවද ශ්‍රී ලංකා සංචාරක ආයතනය නිවේදනයක් නිකුත් කරමින් වැඩිදුරටත් අදහස් දක්වලා තියෙනවා. දකුණු වෙරළ තීරයේ ඉඳන් ඇල්ල කඳු පන්තිය දක්වා ඉන්දියාව, එංගලන්තය, රුසියාව සහ ජර්මනිය යන රටවල් වලින් වැඩිම පිරිසක් වන්න මේ වසරේ අපේ රටට ඇවිල්ලා තියෙනවා. ඉතින් 2025 කියන්නේ ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට ස්වර්ණමය වසරක්. අවසාන වශයෙන් iTravel අපි ලෑස්ති කරලා තියෙනවා. ඉතින් මේ ශ්‍රී ලාංකික සංචාරක ශ්‍රේෂ්ඨය වර්තමාන තත්ත්වය ඒකත් එක්කම හෙට දවසේ මොන වගේ දේවල්ද වෙන්නේ? ඒත් එක්ක මේ සංචාරක ශ්‍රේෂ්ඨය දියුණු කරන්න මොනවද අපිට කරන්න පුළුවන් දේවල්? ඒ වගේම ලෝක සංචාරක කර්මාන්තය තුළ මොන වගේ දේවල්ද වෙන්නේ? ඉතින් අපි දන්න විදිහට අපේ දැනුම අපි සූදානම් ඔයගොල්ලොත් එක්ක බෙදා ගන්න. ඉතින් අපි ලස්සන පොඩ්කාස්ට් එකක් අපි arrange කරගෙන යනවා. ඔයාලට ඉතාම ඉක්මනට ඒක බලන්න පුළුවන්. ඉතින් ඔයාලගේ අදහසුත් තව මොන වගේ දේවල් තිබුණොත් හොඳයිද කියලා අපිට අනිවාර්යයෙන්ම කමෙන්ට් කරගෙන යන්න. ඉතින් iTravel වෙනුවෙන් මම රමේෂ් ඉෂාන්